වෙල්කම් ටු වීසා ඇඩ්වයිස්. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ ටැන්සානියා වලට e-tourist visa එක apply කරන්න අවශ්‍ය කරන documents මොනවද කියලා. ටැන්සානියා e-tourist visa මේ visa එකේ validity period එක සහ stay period එක ගැන අපි මුලින්ම කතා කරොත් එහෙම මේ visa එකේ validity period එක මාස 3ක කාලයක් ලැබෙනවා. ඒ කියන්නේ visa issue කරපු date එක සහ expire date එක අතර මාස 3ක කාලයක් තියෙනවා. ඉතින් මේ මාස 3ක කාලය ඇතුළත කැමති දවසක ඔයාලට ටැන්සානියා වලට travel කරන්න පුළුවන්. ඒ වගේම මේ visa එකේ stay period එක ගත්තොත් එහෙම දින 30ක කාලයක් තමයි stay period එක ලැබෙන්නේ. ඒ කියන්නේ මාස 3ක කාලයක් වැලිඩ් වුණා කියලා මාස 3ක්ම අපිට එහෙ නැවතිලා ඉන්න බෑ. අපිට නැවතිලා ඉන්න පුළුවන් ඉන්නේ දින 30ක කාලයක්. මේ දින 30ක කාලේ count කරන්නේ කවදා ඉඳන්ද? මේ දින 30ක කාලේ count කරන්නේ ඔයා ටැන්සානියා වලට එන්න වෙන first date එකේ ඉඳන්. ඒ වගේම මේ visa එක process වෙන්න සාමාන්‍යයෙන් දින 10ක වගේ කාලයක් යනවා. Saturday Sunday නැතුව සමහර වෙලාවට ඊට කලිනුත් visa result එක එනවා. ඒ වගේම සමහරලාට ඊට වැඩියෙන් දවස් දෙකක් ගන්නත් පුළුවන්. ඉතින් ඊළඟට අපි බලමු ඔයා ටැන්සානියා e-tourist visa එකක් apply කරනවා නම් මේ visa එකට අවශ්‍ය කරන documents මොනවද කියලා. මුලින්ම අවශ්‍ය වෙනවා ඔයාගේ passport bio page එකේ scan copy එක. passport bio page එක කියලා කියන්නේ ඔයාගේ නම, date of birth, place of birth, ඔයාගේ photo එක, passport number එක මෙන්න මේ වගේ details සඳහන් කරලා තියෙන page එකට තමයි passport bio page එක කියලා කියන්නේ. ඔයාලට sample එකකුත් screen එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ alteration page එකේ scan copy එකක් අවශ්‍ය වෙනවා. alteration page එක කියලා කියන්නේ ඔයාගේ passport එකේ page number 4 5 pages. ඉතින් මෙතනදී පරණ passport වල නම් alteration and observation කියලා වෙනම pages කීපයක් තිබුණා. ඒ කියන්නේ passport එකේ page number 4 5 5 වගේ pages alteration and observation කියලා තමයි තිබුණේ. ඒ කියන්නේ n අකුරෙන් පටන් ගන්න passport numbers තියෙනවානේ. මෙන්න මේ n අකුරෙන් පටන් ගන්න passport numbers වල alteration pages වෙනම තිබුණා. නමුත් දැන් අලුතෙන් එන passport ඒ කියන්නේ p අකුරෙන් පටන් ගන්න passport තියෙනවානේ. ඒ වල වෙනම alteration page එකක් නැහැ. මේ alteration page එක තියෙන්නේ bio page එකටම එහා පැත්ත page එකේ. ඉතින් ඒක නිසා ඔයාලට තියෙන අලුත් passport එකක් නම් alteration page එක කෝකෝ කියලා හොයන්න එපා. alteration page එක bio page එකත් එක්කම තමයි තියෙන්නේ. ඒකෙත් sample එකක් ඔයාලට දැන් screen එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම passport size white color background photo එකක් ඕන වෙනවා. මේ photo එක ඔයා print කරලා scan කරලා අපිට එවන්න එපා. අපිට අවශ්‍ය වෙන්නේ soft copy එක. soft copy එක කියලා කියන්නේ ඔයා studio එකකට ගිහිල්ලා photo එකක් ගැහුවට පස්සේ ඒ studio එකේ ඉන්න මහත්තයා computer එකට ගන්න photo එක තියෙනවනේ. අන්න ඒක තමයි අපි soft copy එක කියලා කියන්නේ. ඉතින් photo එකේ soft copy එකක් අපිට WhatsApp කරන්න ඕනේ. මේ documents ටික තියෙනවා නම් අපිට පුළුවන් ඔයාගේ ටැන්සානියා e-tourist visa එක apply කරන්න. ඒ වගේම ඊළඟට අපි බලමු මේ visa එක apply කරද්දී අදාළ වෙන terms and conditions මොනවද කියලා. පළවෙනියටම තියෙන්නේ the visa fee is non refundable. අපි දන්නවා කලින් වීඩියෝ වලත් අපි ගොඩක් කතා කරලා තියෙනවා. ඔයාලා visa වලට ගෙවන මුදල් අපි embassy එකට හරි නැත්නම් online apply කරද්දී හරි pay කරාට පස්සේ නැවත ඒ embassies වලින් අපිට refund කිරීමක් කරන්නේ නැහැ visa එක approve වුණත් reject වුණත්. ඒක හැමතැනම එහෙමයි. ඉතින් ඒක නිසා in case ඔයාගේ visa එක reject වුණොත් එහෙම අපිට ඔයාගේ මුදල් නැවත ලබා දීමේ හැකියාවක් නැහැ. ඒ වගේම the embassy has the right to take additional days and document. embassy එකට පූර්ණ අයිතියක් තියෙනවා. embassy එකට අවශ්‍ය නම් සඳහන් කළ date වලට වඩා වැඩි දින ගණනක් ගන්න අපිට හදිස්සිය කියලා හදිස්සියට වීසා ගන්න බෑ. සහ අපි හිතමු කවුරු හරි කෙනෙක් එයා ටිකට් එක ඉෂුව කරගෙන තියෙනවා කියලා. මම ටිකට් එක ඉෂුව කරගෙන තියෙන ඒ නිසා මට මේ ඩේට් එකටම වීසා එක ඕන කියලා එහෙම කලබලයට වීසා ගන්න බෑ. බැරි වෙලා හරි වැඩියෙන් කාලයක් ගත්තොත් අපි වීසා එක දෙනකන් අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ. ඒ වගේම ඊළඟ කන්ඩිෂන් එක විදිහට තියෙන්නේ we are not responsible for your ticket issuing before getting the visa. ඒ කියන්නේ ඔයාගේ වීසා එක එනකන් ඔයාගේ ටිකට් එක ඉෂුව කරන්න එපා කියන එක. මොකද වීසා එකෙන් කලින් ටිකට් එක ඉෂුව කරගෙන බැරි වෙලා හරි වීසා එක රිෆියුස් වුණොත් හරි නැත්නම් වීසා එක ඩිලේ වුණොත් හරි ඔයාට එගා ටිකට් එකෙන් ලොකු ලොස්ට් එකක් වෙනවා. මොකද වීසා එකට වඩා ලොකු ගාණක් ඇත්තටම ටිකට් එකට යනවා. ඉතින් ටිකට් වල ඩේට් චේන්ජ් කරන්න හරි කැන්සල් කරන්න හරි වුණොත් ඔයාට ලොකු මුදලක් ලොස්ට් වෙනවා. ඉතින් ඒක නිසා තමයි අපි කියන්නේ කිසිම වෙලාවක කිසිම වීසා එකක් කියන්නේ ටැන්සානියා නෙමෙයි ඔයා වෙන මොන රටකට වීසා එකක් ඇප්ලයි කරත් වීසා එක එන්න කලින් ටිකට් එක නම් ඉෂුව කරගන්න එපා. වීසා එක ආවට පස්සේ තමයි ඔයා ටිකට් එක ඉෂුව කරගන්න ඕනේ. ඒ වගේම the embassy has the right to reject a visa without stating any reason. ඒ කියන්නේ හේතුවක් ඇතුව හෝ නැතුව embassy එකට වීසා එකක් රිජෙක්ට් කරන්න පූර්ණ අයිතියක් තියෙනවා. අපිට ආගියු කරන්න බෑ. ඇයි අපේ මගේ වීසා එක දුන්නේ නැත්තේ? මගේ ඔක්කොම රික්වයර්මන්ට් තිබ්බනේ. එහෙම ආගියු කරන්න බෑ. embassy එකක් වීසා එකක් රිජෙක්ට් කරොත් එහෙම ඒක අපිට accept කරන්න වෙනවා. ඒක නිසා 100%ක්ම වීසා දෙනවා කියලා දෙයක් නැහැ. සමහර වෙලාවවල visa refuse වෙන්නත් පුළුවන්. සමහරලාට approve වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ visa එකට අවශ්‍ය කරන hotel booking, air ticket itineraries, visa cover letters වගේ දේවල් ඔයාලා අපේ visa advisor service එක හරහා visa එක apply කරනවා නම් අපි provide කරනවා. ඒවා වෙනම ඔයාලා දෙන්න අවශ්‍ය නැහැ.
මම මුලින් කියපු ඩොකියුමන්ට්ස් ටික විතරයි ඔයාලා දෙන්න ඕනේ. ඊළඟට බලමු ඔයා වීසා එක හම්බෙලා ටැන්සානියා වලට ට්‍රැවල් කරනවා නම් එතන එයාපෝට් එකේදී ඔයා මොන වගේ ඩොකියුමන්ට්ස්ද පෙන්වන්න ඕනේ කියන එක ගැන ඔයාට වැලිඩ් පාස්පෝර්ට් එකක් තියෙන්න ඕනේ. ඒ වගේම e-visa එකේ print out එකක් ඔයා ගාව තියෙන්න ඕනේ. මේක ෆෝන් එකෙන් පෙන්වන්නත් පුළුවන් ගැටලුවක් නැහැ. නමුත් අපි රෙකමන්ඩ් කරන්නේ කෝකටත් print out එකක් දාගෙන යන එක හොඳයි කියන එක. ඒ වගේම confirm return ticket තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ යන ටිකට් එක වගේම නැවත එන ටිකට් එකත් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ tourist visa එකක් හින්දා. ඊට අමතරව proof of paid accommodation ඒ කියන්නේ ඔයා ටැන්සානියා වලට ගියාට පස්සේ එහෙ නැවතිලා ඉන්නේ කොහෙද කියන එක ගැන accommodation proof එකක් provide කරන්න ඕනේ. hotel එකක නම් hotel accommodation proof එක ඔයාට booking confirmation එක වගේ දෙයක් ඔයාට පෙන්වන්න පුළුවන්. ඒ වගේම enough funds to cover your expenses in Tanzania. ඔයා ටැන්සානියා වල නැවතිලා ඉන්න කාලය තුල ඔයාට වියදම් කරන්න ප්‍රමාණවත් මුදල් ප්‍රමාණිකුත් ඔයා අරගෙන යන්න ඕනේ. ඉතින් ඊළඟට අපි බලමු අපේ visa advisor service එක හරහා ටැන්සානියා visa එක apply කරනවා නම් කොහොමද මේ process එක වෙන්නේ කියලා. අපේ process එක හරිම සරල process එකක්. මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ visa එකට අවශ්‍ය කරන documents ටික අපිට WhatsApp කරන එක scan කරලා ඊට පස්සේ කරන්න තියෙන payment එක කරන එක. ඊට පස්සේ අපි ඔයාගේ e-visa එක apply කරලා visa එක ආවට පස්සේ ඔයාගේ WhatsApp එකට මෙවනවා. ඉතින් ඔයාලට කිසිම කරදරයක් රස්තිය අඩුවක් වෙන්න දෙයක් නැහැ. ඔයාලට පුළුවන් බොහොම පහසුවෙන් අවශ්‍ය නම් අපේ visa advice service එක හරහා ඔයාගේ ටැන්සානියා visa එක apply කරන්න. ඒ වගේම ඕනම visa එකක් ගෙදර ඉඳන්ම කිසිම කරදරයක් රස්තියාදුවක් නැතුව apply කරගන්න අපේ visa advice service එක අවශ්‍ය නම් contact කරගන්න කියලා ඉල්ලීමක් කරනවා. එහෙනම් අපි තවත් මේ වගේම වීඩියෝ එකකින් හම්බෙමු. Thank you very much.